ඔන්න අද අපි තෝරාගත්තේ ඔබත් එක්ක කතා කරන්න කියලා අවබෝධය ප්‍රශ්න පත්‍රය හා සම්බන්ධ ප්‍රශ්නයක්. මේක මේ තරග විභාගවල භාෂා හැකියාව වේවා එහෙම නැත්නම් අවබෝධය ප්‍රශ්න පත්‍රයේ වේවා ඔය ප්‍රශ්න පත්‍ර දෙකටම එන මාතෘකාවක් අපි කියනවා සංක්ෂිප්තකරණය කියලා. මේක තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි කියනවා තනි වාක්‍යයෙන් ලිවීම කියලා. මම මේ තෝරාගත්තේත් එහෙම තනි වාක්‍යයෙන් ලියන්න කියලා එක්තරා ප්‍රශ්න පත්‍රයක ආපු ඡේදයක් පොඩි. හැබැයි මේක කළමනාකරන සහකාර පේපර් එක ප්‍රශ්නයක් ටිකක් පරණ එකක්. උපාධි මට්ටමේ ප්‍රශ්නයක් නෙමෙයි. උපාධි විභාගයේ මට්ටමේ ප්‍රශ්නයක් නම් ටිකක් ඡේදේ මීට වඩා ටිකක් විශාල වෙන්න පුළුවන්. පොඩි අත්දැකීමක් ගන්න විතරයි මම මේක තෝරාගත්තේ ඔබත් එක්කලා යම් දෙයක් ඔබත් එක්ක කතා කළ යුතු නිසා. හරි. එතකොට මම හිතනවා සංක්ෂිප්තකරණය එහෙම නැත්නම් තනි වාක්‍යයෙන් ලිවීම කියන කාරණාව ඔබ මීට ගණන් අහලා ඇති කියලා. සාරාංශ නෙමෙයි සංක්ෂිප්තකරණය. සාරාංශ කියන්නේ මොකක්ද අපි දන්නවනේ. දෙන්නද ඡේදයක් දී ඇති වචන ගානකට හෝ එහෙම නැත්නම් ඡේදයේ වචන ගානෙන් තුනෙන් එකකට සාර වූ අංශ ටික අරන් පෙළගස්සලා එක සාරාංශය කියලා අපි කියනවා. හැබැයි සංක්ෂිප්තකරණය කියන්නේ ඒකම නෙමෙයි. මේ දෙක. මේ දෙකේ වෙනසක් තියෙනවා. සංක්ෂිප්තකරණයේදී කියන්නේ මේ ඡේදය කියවලා මේකේ අර්ථය අරන් තනි වාක්‍යයක් ලියන්න කියලා. එතකොට සාරාංශයට වඩා මේක හරි තියුණුයි. ඒ කියන්නේ මේ ඡේදයේ අන්තර්ගතයට අදාළ නොවන්නා වූ එක වචනයක්වත් අපි ලියන වාක්‍යයේ එන්න බෑ සංක්ෂිප්තකරණයේදී. මොකද අපි ලියන්නේ දැන් මෙතන සාමාන්‍යයෙන් වචන 10යි 12යි 14යි 15යි වගේ අපි සාමාන්‍යයෙන්. එතකොට මේ වචන 10 15 තුල ඕන නැති එක වචනයක් හරි තිබ්බොත් පේපරේ බලන එක්කනට තේරෙනවා මේක අසාර්ථක උත්සාහයක් කියලා. එතකොට මේක වඩා පරිස්සම් වෙන්න ඕන අපි. ඒ වගේමයි අපි මේක ලියන්නේ තනි වාක්‍යයකින් වාක්‍ය දෙකක් තියෙන්න බෑ. එතකොට මේකේ තියෙන්න පුළුවන් මේ ඡේදයේ අන්තර්ගතයේ හරය විතරමයි ඉන් පරිබාහිර දෙයක් තියෙන්න බෑ. ඒ වගේම මේ ලියන වාක්‍යය හරි ඍජු කෙලින් හොඳ ලස්සන වාක්‍යයක් වෙන්න ඕනේ. එහෙන් මෙහෙන් එල්ලපු එකක් එහෙට මෙහෙට ගියපු එකක් වෙන්න බෑ. හරි තියුණු වාක්‍යයක් වෙන්න ඕන. හරිද? මේ ඡේදයේ තුනෙන් එකක් මේ ලියන වාක්‍යයට තියෙන සම්මතයක් එහෙම එකක් නැහැ. ඒක අදාළ වෙන්නේ සාරාංශයට පටලවා ගන්න එපා. මේ ඡේදයේ අන්තර්ගතය අරන් ලිව්වාම සාමාන්‍යයෙන් මේ වගේ එකක් නම් අපිට වචන 8න් 9න් 10න් ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි උපාධි මට්ටමේ තරම් විභාගයකට ගියොත් ඒක සමහරට 14 15 16 වෙන්නත් පුළුවන්. විශේෂ වශයෙන්ම කියන්න බෑ මේකට ලියන තනි වාක්‍යයේ වචනවල අන්තර්ගතයේ මෙච්චරයි වචන ගාන මෙච්චරයි කියලා. ඒක නියාමනය වෙන්නේ තීරණය වෙන්නේ මේ ඡේදය මත සහ ඒකේ අන්තර්ගතය මත. හරිද? රයිට්. එතකොට මේ සංක්ෂිප්තකරණයත් එක්කම තවත් ප්‍රශ්නයක් එනවා විභාග ප්‍රශ්න පත්‍රයේ. අපි කියනවා කළු පද විවරණය. එහෙම නැත්නම් අපි කියනවා පදාර්ථ නිරූපණය. එහෙම නැත්නම් අපි කියනවා පරිකථා සැපයීම. හරිද? ඔය වචන මොකක් තිබුණත් මේකේ පදයක් හෝ දෙකක් කළු කරලා ඒකේ අර්ථය විග්‍රහ කරන්න තියෙනවා. මේකේ දෙවෙනි කොටස. ඒක මම ඊළඟ වීඩියෝ එකකින් ඔබ වෙත ගේන්න. අද මම ගන්නෙ මේකේ අන්තර්ගතය හරය අරන් තනි වාක්‍යයෙන් ලියන කාරණා විතරයි. මොකද්ද වඩා වැදගත් මේකේ හරයට හානි වන්නා වූ එකක්වත් අපි ලියන මේ වාක්‍යයට එන්න බෑ. එතකොට දැන් මේක මේ පේපරේ අරන් එකපාරම පෑනෙන් ලියලා මේ වැඩේ කරන්න බෑ. අඩුම තරමේ පැන්සලෙන් දෙවතාවක් ලියලා හරිද? ඒකේ අඩුපාඩු ටික හදලා ඊට පස්සේ පේපරේ ප්‍රශ්නේ පෑනෙන් ලියන තමයි වඩා සුසු කාරණාව. එහෙම නැතු ඉතින් මේක කියවලා නම් එකපාර පෑනෙන් ලියුවොත් එහෙම අපිට ඒ කායේ කපන්න කොටන්න මකන්න හරි අමාරුයිනේ. කයිත් හරි. මෙහෙම කරමුකෝ. අදහසක් ගන්න පොඩ්ඩක් චීදපිත් එක්ක කියමු. හෝටන් තැන්න ජවිදත්තේන්ද සුවිශේෂී වූ භූ ලක්ෂණ වලින්ද අතිවිශේෂ වූ දේශගුණික සාධක වලින් අගතැන්පත් වූ සුන්දර වූ විනෝදකාමී දේශීයතා පමණක් නොව විදේශීය සංචාරකයන් පරිසර හිතකාමීන් පුරා විද්‍යාඥයන් දැක ගැනීමට සමත් වූ අපූර්ව භූමි භාගයක්. රයිට්. මොකද්ද මේක කියන්නේ? මේක කියනවා හෝටන් තැන්නේ ලස්සන ගැන කියනවා. ඒක බලන්න යන කට්ටිය ගැන කියනවා. හරිද? රයිට්. මේ බලන්නකො. හෝටන් තැන්න කියන එක ජවිද විදත්තෙන් සුවිශේෂී. ඒ කියන්නේ ලස්සනයි, සුන්දරයි. හරිද? භූලක්ෂණ වලින් අතිවිශේෂයි. මම ඔබට කියනවා මේ මෙතන කියන කාරණාවමනේ මේ මෙතනත් කියන්නේ. හෝටන් තැන්න ලස්සනයි. හෝටන් තැන්න ලස්සනයි. හරිද? ජෛව විවිධත්වයක් ශාක සත්තු හරිද? විවිධයි ලස්සනයි. මේ
භූ ලක්ෂණ වලින් අති විශේෂයි ඒත් ලස්සනයි. මේ ලස්සන වල දෙකම ගන්න බෑ. එකයි ගන්න පුළුවන්. අපි ලියන්නා වූ තනි වාක්‍යයට මෙහෙම අදහස් දෙකක් වචන දෙකකින් එන්න බෑ. ඒක එක කැලලකින් ඉවර කරන්න ඕන. හරිනේ. right. මේ දේශගුණික සාධක වලින් අගතැන්පත්. හෝටන් තැන්න දේශගුණික සාධක වලුත් අගතැන්පත්ලු. ඒත් ලස්සනයි සුන්දරයි මනස්කාන්තයි කියන අදහසමනි. මම ඔබට යෝජනා කරනවා මේ තුනෙන්ම කියවෙන්නේ එකම එක කාරණාවක්. මේ බලන්නකො. සුන්දර වූ. මේ ඔක්කොගෙම කියන්නේ හෝඩන් දැන ලස්සනයි සුන්දරයි මනස්කාන්තයි කියන එක. පැහැදිලිද? ඕකෙන් අපි එක කාරණාවක් විතරක් ගත්තා නම් ප්‍රමාණවත්. ඔබ ලියන වාක්‍යයේ හෝඩන් දැන ජවිදත්ෙන් අනුුණයි භූ ලක්ෂණ වලින් අති විශේෂයි සුන්දරයි දේශගුණික සාධක අගතැන්පත්. එහෙම මේක නැවත එකම කාරණාවක් කියන්න බෑ. නැවත එකම කාරණාවක් කියන්න බෑ තනි වාක්‍යලියත්. හරි. ඔන්න දැන් මෙතෙන්ටදී අපි එක කාරණාවක් දන්නවා මොකද්ද? හෝඩන් තැන්න ලස්සනයි සුන්දරයි මනස්කාන්තයි ඔබ කැමති එකක් ගන්න. ඔච්චරයි අන්තර්ගතයි නේද? හරිද? හෝඩන් තැන්න ජවිදත්යෙන් අනුුණ භූ ලක්ෂණ අති විශේෂයි සාධක වල අගතැන්පත් සුන්දරයි ලස්සනයි කියන්නේ. ඔච්චර. right. අය මොකද කියන්නේ? විනෝදකාමී දේශීය ජනතාව පමණක් නෙමෙයි ලංකාවේ කට්ටිය විතරක් නෙමෙයි එහෙනම් විදේශීය සංචාරකයෝ එක බලන් දෙන පිටරටින් යන කට්ටියට පරිසර හිතකාමීන් ලංකාවෙන් වෙන්නත් පුළුවන් පිටින් වෙන්නත් පුළුවන් පුරා විද්‍යාඥයන් ඒ කවුද මේ ගැන අධ්‍යයනය කරන්න පරීක්ෂණ පවත්වන්න යන කට්ටිය පරිසර හිතකාමීන් ඒක බලන්න නරඹන්න අධ්‍යයනය කරන්න යන කට්ටිය මේ කවුද දේශීය ජනතාව යනවා විදේශිකයෝ එනවා පරිසර හිතකාමීන් එනවා මේ හෝටල් දැන්න බලන්න යන්නේ කවර කොට්ටාසයන්ද කියලා අපිට විඩ පාදනවා. මම යෝජනා කරනවා මේ එකම කාරණාව කියන්නේ. ඒ නිසා මේකට එක අන්තර්ගතයක් ගත්තා නම් ප්‍රමාණවත් කියලා. මට කියන්නකෝ දැන් අර අපි කලින් කියපු ලස්සන හෝටල් දැන්න බලන්න යන මේ කට්ටියන්ට තනි වචනයක් මට අදහසක් එන්න කියන්න මොකක් ගමුද අපි? මේ මම කියනවා සංචාරකයෝ කියලා. ඕන්න සර් මෙතන විදේශියක් තියෙනවා නේද? කමක් නැහැ. නන්දෙසිගෙන සංචාරක ගමුකෝ. ලංකාවේ වෙන්න පුළුවන් පිටරටින් වෙන්න පුළුවන් ඕන දිහාවකින්. right. හෝටන් තැන්නේ ලස්සන බලන්න නන්දෙසින් හැමතැනින් ලොව සිව් දෙසින් ඔබ එක වැත්තක්. එහෙම අවුලක් නැහැ. හරිද? සාරාංශ ලියවන්න ඕඩියන්නේ අපි තමන්ගේ වචනේ වුණාට තනි වාක්‍ය ලිවේදී මේකේ වචනයක් ගත්තා නොගත්ත කියලා ඒකේ හානියක් නැහැ. අන්තර්ගතයට හානියක් නොවන්නේ නෑ. හරියට හානියක් නොවන්නේ නෑ. හරි right. එහෙනම් ඔන්න ලස්සන හෝටල් තැන්න බලන්න ලෝකේ නන්දෙසින් සංචාරකයෝ එනවා. මොකද සංචාරකයෝ ඇද ගැනීමට සමත් වූ අපූර්ව භූමි භාගයක්. ඕක ඉතින් වෙනම ලියන්න ඕනේ නෑනේ නේද? ලස්සන හෝටල් තැන්න බලන්න නන්දෙසින් සංචාරකයෝ එනවා. ඇයි ඒක අපූර්ව භූමි භාගයක් කියලා. මොකක් ලියමුද අපි? මට කියන්න. ලෝකේ නම් දැන් මේකේ මේ සර් මෙතනින් පටන් ගත්ත ඉස්සෙල්ලා හෝටල් තැන්නේ ලස්සනනේ. අපි වාක්‍ය දෙකකින් පටන් ගන්නවා. එහෙම එකක් නෑ. එහෙම ගැටලුවක් නෑ. මේකේ අන්තර්ගතේ හානියක් නොවන්නේ නම් ගැටලුවක් නැත. මම මෙහෙම කිව්වොත් ලෝකේ නන්දසින් එන සංචාරකයන්ට හෝටල් තැන්න අපූර්ව භූමි භාගයක් වුණා. හොඳ නැද්ද? මම මෙහෙම කිව්වා. ලොව නන්දෙසින් නැත්තම් ලොව සිව් දෙසින් එන සංචාරකයන්ට හෝටල් තැන්න සුන්දර පාරාදීසයක් වුණා. තවක් නෑ. මට කියන්නකො මිස්සුණු වචනයක්. මට කියන්නකො මිස්සුණු අන්තර්ගතයක්. මට කියන්නකො ඕන් නැති වචනයක් ආපු එකක් මගේ වාක්‍යයේ. මම කොට වාක්‍යයක් දුන්නේ නෑ. මං කිව්ව අන්තර්ගතය. හරිද? ලොව සිව් දෙසින් ලොව නන්දෙසින් ලොව සමතැනින් හරිද? එන සංචාරකයන්ට මේ කැලම හරිද? හෝටල් තැන්න සුන්දර පාරාදීසයක් වුණා. භූමිභාගයක් වුණා. ප්‍රදේශයක් වුණා. මොකද කියන්නේ? මං කියනවා ලොව නන්දෙසින් එන සංචාරකයන්ට හෝටල් තැන්න සුන්දර පාරාදීසයක් විය. ඕක මගේ තනි වාක්‍යය. මං නිකන් ඒක හිතලා කිව්වේ. හරිද? ඉතින් මේක අපි ඕනනම් පැන්සලෙන් ලියලා තව අඩුපාඩු තිබේ නම් ඒකත් හදලා ඊළඟ පාරත් ඕනනම් බලලා තුන්වෙනි පාර වගේ මේක පේපරෙන් ලියන්න පුළුවන්. මම ආයේ කියනවා සාමාන්‍යයෙන් උපාධි මට්ටමේ උඩ විභාගයකට නම්
මීට වඩා ඡේද ටිකක් දිගයි ලොකුයි. මේක ටිකක් විතර ගැලපෙනවා කළමනාකරන සේවා නිලධාරී විභාගයට වගේ. නමුත් දැන් ඉතින් මේ 2026 නේ. තවත් ටිකක් මේක ලොකු කරන එක සාධාරණයි. එතකොට උපාධි මට්ටමේ උඩ කට්ටියන්ට මේකේ කළු පදයක් හෝ දෙකක් හෝ තුනක් පදේ විවරණය කරන්න දෙනවා. ඒක වෙනම කාරණාවක්. ඒක මම වෙන දවසක ඔබත් එක්ක කතා කරන්න. මම හිතනවා ඔබට මේ තනි වාක්‍යයෙන් ලිවීම සම්බන්ධව ලොකු දෙයක් නෙමෙයි යම් අදහසක් ලැබෙන්න ඇති කියලා. අපි තවත් දවසක මේ වගේ තවත් ප්‍රශ්න දෙකකින් වගේ ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. රයිට් අදට මම ගිහින්